කියා කිසිම දෙයක් මට නෑ කිසිදාක කබර ගොයත් අල ගොයෙකින් කන්න ඕන දාක මනුස්සකම තුට්ටු දෙකට බැස මල ගිය සේක අපට හොරෙන් අපි වෙකුණන අමුතු රටක් මේක මටත් හොරෙන් මම විකිනෙන අමුතු රටක් මේක ඉරිසියාව ආත්මයට අත අරින්න බැරිද වෙලි කපන්න ගිහින් අපට වෙන්න හරිය මදිද අහස් මාලිගා හදාන හැමෝම රජ වීද ඔක්කොම රජවරු උනාම ඔක්කොම රජවරු උනාම රටවැසියන් අපිද මගේ කියාද මගේ කියා කිසිම දෙයක් මට නෑ කිසිදාක කබර ගොයත් කල ගොයෙකින් කන්න ඕන දාක මනුස්සකම තුට්ටු දෙකට බැස මල ගිය තේක අපට හොරෙන් අපි විකුණන අමුතු රටක් මේක මටත් හොරෙන් මම විකුණන අමුතු රටක් මේක මටත් හොරෙන් මම විකුණන අමුතු රටක් මේක රයිට් බොහොම ස්තුතියි අපි තව සින්දුවක් කියමු රයිට් අපි ගහමු ඉරයි හන්දයි වන්ද අවසර ඉල්ලා මවයි පියයි වන්ද අවසර ඉල්ලා පන්ගමට වන්ද අවසර ඉල්ලා එනදා නොවරදා කියනදා කවදදු එනදා නොවරදා කියනදා කවදදු නැවුම් කලෙන් නින්දෙන් වතුර නාලා ඇතුල් වැහෙන් තුන්ද කඩා දාලා සමන් මලක් නිලන් ගන්දවාලා සිහින් සිනිඳු සලුවක් ගවසාලා නැවුම් කලෙන් නින්දෙන් වතුර නාලා ඇතුල් වැහෙන් තුන්ද කඩා දාලා සමන් මලක් නිලන් ගන්දවාලා සිහින් සිනිඳු සලුවක් ගවසාලා එනදා කියනදා නොරදවා කවදදු එනදා කියනදා නොරදවා කවදදු පැල්පත තුල මැණික් පහන වීලා අම්මගේ හිත දිනු ලේලිය වීලා නංගිගේ හොඳ නෑනන්දිය වීලා කාල වදන මගේ සුන්දර වීලා පැල්පත තුල මැණික් පහන වීලා අම්මගේ හිත දිනු ලේලිය වීලා නංගිගේ හොඳ නෑනන්දිය වීලා කාල වදන මගේ සුන්දර වීලා එනදා කියනදා නොරදවා කවදදු එනදා කියනදා නොරදවා කවදදු ඉරයි හන්දයි වන්ද අවසර ඉල්ලා මවයි පියයි වන්ද අවසර ඉල්ලා පන්ගමට වන්ද අවසර ඉල්ලා එනදා කියනදා නොරදවා කවදදු එනදා කියනදා නොරදවා කවදදු එනදා කියනදා නොරදවා කවදදු එනදා කියනදා නොරදවා කවදදු රයිට් ගයිස් බොම් ස්තුතියි ඉතින් දාඩිය දානවා අධික රස්න වෙලාවක වීඩියෝ එක කරේ ඉස්සෙල්ලත් වීඩියෝ එකක් කරන්න ගියා මේ ගීතය ගායනා කරන්න හැදුවා ඒක වැරදුනා ඒත් ඒක අයින් කරා ඉතින් තව ගීතයක්
ගායනා කළා. ඒ ගීතයට තරමක් හොඳ ගීතයක් හොඳින් ගායනා කරපු නිසා මේ ගීතය නැවත ගායනා කළා. රයිට් යාළුවනේ මගේ YouTube channel එකේ මම මේ වීඩියෝ එක දානවා. මේ ගීතේ හොඳ නම් තවත් මගේ වීඩියෝ මම මේ අලුතෙන් ගෙනාපු බොංගෝ එකක් මේක. මම ඇස් පේන්නේ නැති ගම්මානයක ඉන්න ඇස් පේන්නේ නැති කෙනෙක්, ඇස් පෙනීම ටිකක් අඩු කෙනෙක්. හැබැයි මම කොයිවක්වත් පාරක් ගාන ගීත ගායනා කරන්නේ නැහැ. ඒ වගේම මම රෝහණ දිවි ගෞරව සම්මානයෙන් 2016 වසරේ පොදු ලබලා තියෙනවා. විශේෂයෙන්ම සංස්කෘතික දෙපාර්තමේන්තුවත් සමාජ සේවා ආයතන අමාත්‍යාංශයත් එක්ව සංවිධානය කරපු ඒ කලා උළෙලක 2016 වසරේ මම ගායනා කර මම මාතර දිස්ත්‍රික්කයෙන් තන් දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කේ නියෝජනය කරමින් සරලගී අංශෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තා. ඉතින් ඊට පස්සේ අපේ අවසන් මහා තරඟ තිබුණා රත්මලාන අන්ධ විද්‍යාලයේ දුෂ්ටාබාධිත විද්‍යාලයේ. ඉතින් එතෙන්දී මට ප්‍රථම ස්ථාන වලට එන්න බැරි වුණත් සාමාන්‍ය තරඟකරුවන් අතර ස්ථානයක් විශේෂ ස්ථානයක් දිනා ගන්න පුළුවන් වුණා. ඊට අමතරව මේ පසුගිය දවස්වල දුෂ්ටාබාධිත අය වෙනුවෙන් බාරකාර අරමුදල විසින් සංවිධානය කරපු තරඟයට ඉදිරිපත් වුණා. ඉතින් ඒකටත් ඉදිරිපත් වෙලා අපිට පළවෙනි 10 දිනාට උත්තරට එක්කව වෙන්න බැරි වුණා. නමුත් ඒ තරඟ වලට ඉදිරිපත් වෙලා තියෙනවා. ඊට අමතරව මම තවත් කලා කටයුතු රැසක නිවේදන කටයුතු කරනවා. ඒ වගේම වාදන කටයුතු කරනවා. ඒ වගේම ගීත ගායනා කරනවා. ඒ ආදි වශයෙන් කරනවා. ඒ වගේම පුංචි රැකියාවකුත් කරනවා. ඉතින් යාළුවනේ එහෙමයි මගේ ජීවිකාව ගෙනියන්නේ. එරින් මම ආරාධනා කරනවා ගීතය හොඳයි නම් ගීතේ විතර නෙවෙයි මගේ YouTube channel එක MBSK Vision YouTube නාලිකාව channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න, share කරන්න. ඉතින් මගේ WhatsApp number එක ඕගොල්ලෝ voice message එකකින් මට ඕගොල්ලෝගේ සතුට පළ කරන්න. ඉතින් එහෙනම් ආයි මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. මට මේ වීඩියෝ කරන්න මෙච්චර පහසුකම් නැහැ. මේ දරුවෙක්ගෙන් ඉල්ලගත්ත උපකරණය රින්ගින් ලයිට් උපකරණයක ෆෝන් එක රඳවලා තමයි වීඩියෝ එක කරන්නේ. ඉතින් මට YouTube channel එකට ගොඩක් බඩු අවශ්‍යයි. නමුත් ඒවා මා ගාව නැහැ. තියෙන විදිහට තමයි වීඩියෝ කරලා තියෙන්නේ. ඉතින් ඉදිරියට ඒ දේවල් හැකි ප්‍රමාණයෙන් සොයාගෙන හොඳ අර්ථවත් වටිනා වීඩියෝ ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් එවැනි වීඩියෝ වලින් හමු වෙමු. එහෙනම් ජය වේවා හැම දිනකටම. බුදු සරණයි ජේසුස් පිටයි.